Hello guys, මම ආදරෙන් පිළිගන්නවා ඔයාලම මගේ channel එකේ දෙවෙනි වීඩියෝ එකට. අපි ඔයාලන්ට කියන්න යන්නේ filter ටිකක් දාගන්න cinematic vivid day ඔක්කොම ඔයාලන්ට Photoshop එකට දැන් ගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ camera raw filters ඒ ටික හරි දාලා version එක download කරගන්න ඕනි. ඔයාලන්ට ගැලපෙන version එක බලලා download කරගන්න එක ප්‍රශ්නයක් නැහැ. හරි, අපි යන වැඩි කතාව ඕන්න අයන්. මෙහෙම අපි ෆොටෝ එකක් ඕපන් කරගන්න කරාම ඔයගලන්ට පෙන්වනවා ෆිල්ටර්ස් කියලා. මේ ෆිල්ටර්ස් වල තියෙනවා camera raw filters කියලා. අපි ඒ camera raw filters කියන එකට ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ෆොටෝ එක ටිකක් කරලා ලෝඩ් වෙලා ඕපන් වෙනවා අපේ camera raw filters set එක. මේ විදිහට යන ඒක බලන්න පේන්නේ මේ ඩොට් දෙක. අනේ ඩොට් දෙක ඔබලා ඔයගොල්ලෝ මෙතන තියෙනවා ඔයගලන්ට ඕන ඉෆෙක්ට් එක මෙතන පල්ලයට ගන්න පුළුවන්. ඔයගලන්ට සිනමැටික් ඔප්ෂන් දෙකකට දීලා තියෙනවා. ඔයගලන්ට ගැලපෙන සිනමැටික් ඔප්ෂන් ඔයගලන්ට ගැලපෙන මැච් වෙන හිතලා දාන්න පුළුවන් කැමති විදිහට. ඒ වගේම මෙහෙම යටට ගියාම තියෙනවා vivid filters ටික. දෙකම ඔයගොල්ලෝ බලන්න. එතකොට මේ විදිහට ඔයගලන්ට ෆිල්ටර්ස් එක මම පෙන්නන්න. මේ තියෙන්නේ සිනමැටික් 1 වල තියෙන ඉෆෙක්ට් ටික. ඒ වගේම මෙතනින් තියෙනවා සිනමැටික් 2 වල ඉෆෙක්ට් එක මෙන්න මේ විදිහට. මොන්න බලා ගන්න යාළුවෝ මේක 2 3 කියලා පිළිගන්නවා 2 එකක් පෙන්නනවා. හරි, අපි වගේම අපි මෙන්න මේ ඉෆෙක්ට් එක දැන් යූස් කරලා පෙන්නන්න. කලර් එක ඕකේ කරන්න ඕනේ. යටට ගියාම තියෙනවා මෙන්න මෙතන colors කියලා එක. අපිට ඒකෙන් පුළුවන් වලට vivid වගේ option එක use කරන්න ඕන. බලන්න මාර cinematic එකටම vivid දාලා පෙන්නනවා. ඊළඟට මේ okay කියන එක ගහුවාම ඔයගලන්ට මේ වගේ output එකක් බලන්න පුළුවන්. හරි guys, අදට වීඩියෝ එක ඉවරයි. අපි වෙන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye, see you later.